Hello guys, welcome to my YouTube channel. අද මම ඔයාලව එක්කන් යන්නේ ශ්‍රැංගිලා හොටෙල් එකේ ඩිනර් බුෆේ එකේ තියෙන මොනවද කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. මේ තියෙන හොටෙල් එකේ ලොබි ඒරියා එක ඩිනර් බුෆේ එක සර්ව් කරන්නේ සෙන්ට්‍රල් කියන රෙස්ටොරන්ට් එකේ. අපිට පුළුවන් ලිෆ්ට් එකේ 3rd floor එකට යන්න. මේ තියෙන සෙන්ට්‍රල් රෙස්ටොරන්ට් එකේ එන්ට්‍රන්ස් එක. මෙතන ඉන්නවා හොටෙල් එකේ ස්ටාෆ් එක අය. එතන ඉන්න අය ඔයාලගෙන් ඒ වෙලාවේ අහනවා ඔයාලා ආවේ වෙහිකල් එකකද කියලා. එහෙනම් ඔයාලට දෙනවා ටෝකන් එකක්. එතකොට ඔයාලගේ කාර් පාක් ෆ්‍රී හම්බ වෙනවා. ඊට පස්සේ යාලා අපි වෙක්කගෙන යනවා අපේ ටේබල් එක කොහෙද තියෙන්නේ කියලා පෙන්වන්න. මෙතනින් යන හැමෝම ඉතින් ෆොටෝ එකක් ගන්න නම් අමතක කරන්නේ නැහැ. මොකද ලස්සන මිරර්ස් තියෙනවානේ. එහෙනම් බලමුකෝ අපේ ටේබල් එක කොයි ඒරියා එකේද තියෙන්නේ කියලා. මේ තියෙන අපිට හම්බ වෙච්ච ටේබල් එක. ඔයාලට සැටිස් නැත්නම් ඔයාලට හම්බ වෙච්ච ටේබල් එක ගැන එයාලට රික්වෙස්ට් කරලා පුළුවන් නම් එයාලා ඔයාලට චේන්ජ් කරලා දෙනවා. එහෙනම් මුලින් පටන් ගමුකෝ බ්‍රෙඩ් කෝන් එකේ. මේ තියෙන එයාලගේ බ්‍රෙඩ් කෝන් එක. ඇත්තට මෙතන තිබ්බ වෙරයිටිස් නම් ගොඩක්ම අඩුයි. මේ ටික විතරයි තිබුණේ. ඊට පස්සේ සුප් වර්ග වලිනුත් මෙතන මේ තිබ්බ එක සුප් ජාතියක් විතරයි තිබ්බේ. creamy of spinach and potato soup තමයි තිබ්බේ. ඒකත් එක්කම garlic bread තියලා තිබ්බා. මෙතන තියෙන cold meat section එකනොත් ගොඩක් දේවල් අඩුවෙන් තමයි තිබුණේ. මොකද මම මේ ශ්‍රැංගිලා බුෆේ එක try කරන්නේ දෙවනි වතාව. කලින් පාරෙනකොට නම් ඇත්තටම ගොඩක් හොඳට තිබුණ නිසා තමයි මට හිතුනේ ආයෙත් මෙතන try කරන්න ඕනි කියලා. හැබැයි දැන් ආවම නම් මම ඇත්තටම ගොඩක් disappointed වුණා. මේ තියෙන සැලඩ් කෝන් එක. මෙතන එක වර්ගයේ සීඩ් වර්ග, එතකොට පීනට්, ක්‍රැකර්ස් තිබුණා. මම මෙතන දැක්ක ස්පෙෂල් දෙයක් තමයි මෙතන ගොඩක් අච්චාරු වෙරයිටි එකකුත් තිබුණා. තව එග් සැලඩ්, අඹ අච්චාරු, වෙරළු අච්චාරු, ඒ වගේම ඇපල් සැලඩ් එකක් තිබුණා. ලොවි. මෙතන තිබ්බ ලයිව් ස්ටේෂන් වලින් එකක් තමයි පීසා කෝන් එක. එතන තිබුණ පීසා ඇතරම හරි රහයි. මාගරීටා පීසා, ස්පයිසි චිකන් පීසායි තව එකක් තිබ්බ. මට ඒක හරියට මතක නෑ. මට මතක සීෆුඩ් පීසා වගේ. ඔයාලට ඉතින් ලයිව් බලන් ඉන්න පුළුවන් පීසා හදන විදිහත් මේ විදිහට. මේවා කරවෙලා වගේ තිබුණට හැබැයි රසය නම් ලොකු වෙනසක් වෙලා තිබ්බේ නෑ. කන්න පුළුවන්. අවුලක් නෑ. මෙතන තිබුණා roasted chicken with spicy mushroom sauce. ඒක නම් ඇත්තටම හරි රහයි. ඊට පස්සේ මේ තියෙන්නේ roasted pork with barbecue sauce. මේ තියෙන්නේ grill meat section එක. මෙතන තිබුණ items තුනම එකපාර බෙදා ගන්න පුළුවන් වුණ එක නම් හරිම අමාරු වැඩක් වුණා. මෙතන තිබුණේ grill prawns, ඒ වගේම ශ්‍රී ලංකන් chili chicken, තව තිබ්බා lamb with curd. මේ තියෙන්නේ ඉන්දියන් කෝන් එක. මෙතන තිබුණා චිකන් ටික්කා, ෆිෂ් ටික්කා, ඒ වගේම තන්දූරි චිකන්, නාන් රොටි එක, චට්නි. මෙතන තියෙන කෑම ටික දැක්කහම නම් අම්මේ දැන් මතක් වෙනකොට කන්න හිතෙනවා ඉතින්. ටෙම්පර්ඩ් ප්‍රෝන්ස්, ෆිෂ් මසාලා, මටන් කරි එකක්. එතකොට චිකන් බිරියානි. මේ බිරියානි කරන් හරිම රසයි. මේ බිරියානි එකත් එක්ක කන රයිතත් තිබුණා. මේක මම දෙපාරම බෙදාගෙන කෑවා. වෙජිටේරියන් අය මෙතනට આવොත් එයාලට කන්නත් කෑම තිබුණා. මේ තියෙන්නේ ස්ටීම් රයිස්. මේ තියෙන්නේ පනීර්. පස්සේ මේ බ්‍රින්ජෝල් කරි එක දිහා බලන්නකො. ඇත්තට මේක රස පාටයි. ඒ වගේම රහයි. ඊට පස්සේ තිබ්බා long beans tempered එකක්. ආයේ තිබ්බා ආලෝ මූටර් කියලා එකක්. මං හිතන්නේ ඒකේ තියෙන පොටේටෝ තමා. කොහේ ගියත් ඉතින් අපි මොනවා වුණත් ශ්‍රී ලංකන් කෑම කන්න හරි ආසයිනේ. ඉතින් ඔයාලට ශ්‍රී ලංකන් කෑම try කරන්නත් මෙතනදී පුළුවන්. රයිසන් කරි කනකොට ඉතින් අච්චාරුවක්, ලුණු දෙහි එහෙම තිබ්බොත් ඒ කෑම එක තවත් රහ වෙනවනේ. ඔන්න ඉතින් ඒවත් තිබුණා. බැදපු මිරිස් කරල්, සිංහල අච්චාරු, මැංගෝ අච්චාරු. මේ තියෙන්නේ සුෂි කෝන් එක. ඇත්තටම කිව්වොත් මම සුෂි කන්න ආස නැහැ. මොකද මම කාපු පළවෙනි දවසේම කාපු එක මට සෙට් වෙන්නේ නැති නිසා. ඇත්තටම සමහර වෙලාවට රහ ඇති. ඒත් මම try කළේ නැහැ.
tempura, chicken maki, prawn maki, crab maki, spicy tuna maki, ඒ වගේම vegetable maki. තියෙන සීෆුඩ් ජාති ඔයාලට කැමති විදිහට කස්ටමයිස් කරලා මෙතන තියෙන ඩිප්ස් දාගෙන රසට හදාගන්න පුළුවන්. මට ඉතින් ඇත්තටම හිතුණ දෙයක් තමයි අපි මේ ගෙවන ගානට එදා තිබ්බ ජාති අඩුයි කියලා මම දන්නේ. අනිත් දවස්වලට මීට වඩා තියෙනවද කියලා නම්. Barbecue chicken wings, fried pork with black pepper sauce, Hong Kong style mixed seafood, tofu with chili garlic sauce. මේ තිබ්බ නූඩල්ස් එක නම් හරිම රසයි. මේකේ නම තිබ්බේ root vegetable noodles කියලා. ඒ වගේ මේ egg and garlic fried rice එක නම් මට කියන්න වචන නැහැ. ඒ තරම් රහයි. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ තැන් වලට ඇවිල්ලා ඔයාලට enjoy කරන්න. සමහර අය නම් බයයිනේ ඉංග්‍රීසියෙන් කතා කරන්න වෙයි. මොනවා තියේද ඒව අපිට කන්න පුළුවන් වේද කියලා. එහෙම එකක් නැහැ ඉතින්. chicken katsu, seafood kushiyaki, vegetable tempura. seafood එක නම් ඇත්තටම හරි රහයි. මේ තියෙන්නේ පැස්ටා කෝන් එක. ඔයාලට කැමති විදිහට මෙතනින් පැස්ටා හදලා දෙනවා යාලා. මෙයාලා ගාව තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් යූස් කරලා අපිට කැමති විදිහට මෙතනින් රසම රස ලාක්ෂ සුප් එකක් හදාගන්න පුළුවන්. නූඩල්ස් වර්ගත් එයාලා ගාව තියෙනවා. අපිට කැමති නූඩල් එකක් සිලෙක්ට් කරගෙන සීෆුඩ්ද චිකන්ද කියලා කැමති විදිහට ඉල්ලලා ඔයාලට ඕනි විදිහට රස සුප් එකක් හදාගන්න පුළුවන්. මම මේ සුප් කෝන එක දැක්කේ ඇත්තරම මේ ශැංගීලා හොටෙල් එකේ විතරයි. අනිත් ඒවල නම් මම දැකලා නැහැ. මේක ඇත්තරම හරිම රහයි. මේක හදන් ඉන්න විදිහත් බලන්න හරිම ආස හිතෙනවා. ඇත්තරම අනිත් සුප් වලට වඩා මේකේ මොකක් හරි වෙනසක් තියෙනවා කියන එක නම් ඇත්තරම කියන්න ඕනි. මම දන්නේ මේක මොන රටක මොන ඩිෂ් එකක්ද කියලා. ඉතින් මේ බුෆේ එක සතියේ හැම දවසකම හවස 6:00 ඉඳලා රෑ 10:00 වෙනකම් තියෙනවා. එක්කෙනෙක්ට ප්‍රයිස් වෙන්නේ 8,934යි. ඒ වගේම කියන්න ඕනේ ජූනි මාසේ 30 වෙනකම් එයාලගේ ඔෆර් එකක් යනවා. ඔයාලා ශැංගිලා හොටෙල් එකේ සර්කල් මෙම්බර් කෙනෙක් නම් ඒ කියන්නේ එයාලගේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා එයාලගේ මෙම්බර් කෙනෙක් නම් ඔයාලට ඔෆර් එකක් යනවා. ඔයාලට ඒ ගැනත් වැඩි විස්තර මෙයාලගේ හොටෙල් එකට කතා කරලා විස්තර දැනගන්න පුළුවන්. හොටෙල් එකට කෝල් කරලා හරි නැත්නම් එයාලගේ වෙබ්සයිට් එකකින් හරි ඔයාලට රිසර්වේෂන් දාන්න පුළුවන්. ආප්ප, චිකන් කොත්තු, ෂවර්මා, එතකොට ආප්ප කන ලුණු මිරිස්, සීනි සම්බල්. මෙතනදී ඇත්තට මම දැක්ක තව ස්පෙෂල් දෙයක් තමයි මෙතන හිටපු මැනේජර් හැම ටේබල් එකකටම ඇවිල්ලා මොනවද තිබ්බ අඩුපාඩු, එතකොට එයා රෙකමන්ඩ් කරන ඩිෂ් මොනවද කියලා මේ විදිහට හැමෝගෙම අහනවා මම දැක්කා. Birthday surprise! Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday. Happy birthday to you. අපේ තාත්තගේ බර්ත්ඩේ එකට අපි දීපු පොඩි සර්ප්‍රයිස් එකක් තමයි මේ. ඔයාලටත් මේ විදිහට බර්ත්ඩේ සර්ප්‍රයිස් එයාලට කියලා අරේන්ජ් කරගන්න පුළුවන්. කෑම කාලා ඉවර වෙලා ඩෙසර්ට් කන්න බඩේ ඉඩ තියන් ගියාට ඩෙසර්ට් ජාති නම් ගොඩක් තිබුණේ නැහැ. සෝ සෑඩ් අනේ. මෙතන තිබුණේ අයිස්ක්‍රීම්. අපි හැමදාම දන්නා වගේ අයිස්ක්‍රීම් ටික තමයි තිබ්බේ. කැරමල් අයිස්ක්‍රීම් තිබ්බා තව. ඒවට ඩිප්සුත් තිබ්බා. මෙතන තව චූටි පොඩි ස්වීට් අයිටම්ස් වගේක් තිබුණා. ඒ වගේම කැවුම්, කොකීස්, හැලප, නාරං කැවුම්, කොණ්ඩේ කැවුම්. මෙතන තිබුණ පුඩින් වර්ග දෙකක්, හොට් චොක්ලට් පුඩින්, ඇපල් සිනමන් පුඩින් කියලා. ඒ දෙකත් ඉතින් එච්චර සෙට් වුන්නේ නැහැ. ඊට පස්සේ මෙතන තිබුණ වැෆල් ස්ටේෂන් එකක්. එතන සිනමන් ෂුගර්, චොක්ලට් චිප්ස්, වයිට් චිප්ස්, එතකොට බටර් ස්කොච්, බෙරි සෝස්, චොක්ලට් සෝස් තිබුණා. ඔයාලට පුළුවන් ඉතින් මෙතනදී වැෆල් හදාගන්න. ගොඩක් වෙලාවට අපිත් මේ වගේ තැනකට යන්න කලින් YouTube එකට ගිහලා වීඩියෝස් බලනවනේ නිත්‍යගේ. මම එයාගෙන් දැකපු දෙයක් තමයි සමහර වෙලාවට අනේ කෝ අනේ මේවා නැහැනේ එහෙම කියලා දේවල්. ඉතින් ඇත්තටම මම මේ දැම්මේ මගේ අවංකවම එක්ස්පීරියන්ස් එක. මම මොනවත් තිබිච්ච ඒවා තිබුණේ නැහැ හරි නැත්තම් රස ඒවට රස නැහැ හරි රස නැති ඒවට රහයි කියලා කියන්නේ නැතුව මගේ ඇත්තම අවංකවම අදහස තමයි ඔයාලත් එක්ක මේ ෂෙයා කරගත්තේ.
මං ඇත්තටම හරිම ආසයි චොක්ලට් මූස් කන්න. මෙතන චොක්ලට් මූස් තිබ්බා. හැබැයි ඒක චොක්ලට් මූස් නෙමෙයි වගේනේ. කිසිම රහක් තිබ්බේ නෑ. මං ඉතින් ඩෙසර්ට් ජාති කෑම නැත්තර මොකද කන්න ගන්න හැම එකම කිසි රහක් නෑ. මම ආසාවෙන් කෑවා කියන්නේ එකකුත් මට මෙතන තිබුණ නැහැ. චොක්ලට් මඩ් කේක්, කැරට් කේක්, රාස්බෙරි ඔපෙරා, ලයිම් මැංගෝ ටාට්, ඒ වගේ මෙතන තිබුණා යෝගට්, ලයිම් බේක් යෝගට්. කලින් නම් ලොකු චොක්ලට් ෆවුන්ට් එකක් තිබ්බා. හැබැයි මේ පාර නම් තිබුණේ පොඩි එකක්. මේ තමයි ඩෙසර්ට් කෝන් එක. එහෙනම් ඉතින් මේ වීඩියෝ එකේ මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් තාම ඇඩ් වෙන්න ඕනි දේවල් තියෙනවා නම් ඔයාලා මට කමෙන්ට් කරන්න. බයි බයි.